Good morning. ඔහේ ගොසයිමාස්. ඔයාලා බලන විට අද අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා නේද? අපි මේ යන්න හදන්නේ කොස්කෝ එකටයි. ඉතින් හුඟක් කාලෙකින් තමයි මේ යන්නේ. ඉතින් මං යන්න මියුට තෝරගත්තේ මේ වගේ ඇඳුමක් තමයි. මේ දවස්වල ගොඩක් සීතලයිනේ. සීතලට ඔරොත්තු දෙන විදිහ ඇඳුමක් වෙන්න ඕනනේ. ඉතින් මේ දැන් අපි කොස්කෝ එකේ වාහනේ පාකින් කරන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ ගෙදර ඉඳලා කොස්කෝ එකට එන්න විනාඩි 20ක කාලයක් වගේ තමයි ගත වෙන්නේ. කොස්කෝ එකට ලං වෙද්දිම අපේ මෙයට නිින්ද ගියා. ඉතින් ඔයාලට පේනවනේ. එයාට නිින්ද ගියොත් විතරයි මට එයාගේ කොණ්ඩෙට එයා ක්ලිප් එකක් ගහන්න පුළුවන්. එයා නැගිටගෙන හිටියොත් නම් කොහෙත්ම එයාගේ කොණ්ඩෙට නම් මට මේ විදියට ක්ලිප් එකක් නම් ගහන්න නම් බෑ. ඉතින් පේනවනේ. ඉතින් මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉරුම කොස්කෝ එකට. මේ විදියට හුඟක් ඉර පායලා තිබුණාට හුඟක් සීතලයි මෙහෙට දැන්. ජනවාරි මාසේ ඉඳන් කොහොමද ජපානයේට ගොඩක් සීතල වැඩි. ඉතින් මෙතන තියෙන කාට් එකක් අරගෙන තමයි අපි ඇතුළට යන්න ඕනේ. ඉතින් අපි දැන් කොස්කෝ එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න යමු. පේනවනේ අපේ මියෝ නම් තවමත් හොඳ නින්දක ඉන්නේ. සාමාන්‍යයෙන් ජපානයේ කොස්කෝ වල එයාලගේ නිෂ්පාදන වලට තමයි වැඩි ඉඩකඩක් දෙන්නේ. වෙන රටවල වලින් ගෙන්වන බඩු නැතුවම නෙමේ. හැබැයි ගොඩක් කොස්කෝ එක ඇතුලේ පේන්න නම් තියෙන්නේ එයාලගේම දේවල් තමයි. ඔයාලට පේනවා ඉතින්. මේ තියෙන්නේ බතල වලින් හදන චිප්ස් එකක්. මම මේක කාලා තියෙනවා. හරිම රසයි. ඉතින් මෙයාලා බතල වලින් කරන්නේ නැති දෙයක් නැහැ. මේ තියෙන්නේ එයාලා හදලා තියෙන කෑම වර්ග. දැක්කම නම් කණ්ඩ ආස හිතනවා නේද? එයාලා මේවා හරියම පිරිසිදුවට, පෙනුමට, පිළිවෙලට හදලා මේ විදිහට අපිට ගන්න තියෙනවා. මේ වෙද්දි අපේ මීයෝ නැගිටලා හිටියේ. ඉතින් යාව අපි මේ විදිහට කාට් එකේ තිබ්බා. ගොඩක් ළමයිව මේ විදිහට කාට් එකේ ඔහොම දාගෙන යනවා. ඉතින් යාට අද හරි හැපි. වටපිට බල කොහොමද යන ලස්සන. මේ අවුරුද්දේ වැලන්ටයින් එකට තෑගි කරන්න තමයි මේ විදිහට රෝස මල් ගොඩක් තිබුණේ. මේ තියෙන ඇත්තම රෝස මල් හරිම ලස්සනයි. ගොඩක් මේ රෝස පොකුරේ රෝස මල් තිබුණා. මේ තියෙන හાર્ට් ෂේප් එකට හදපු මැකරොන්ස්. මේවා හරියට බිස්කට් වගේ. හරිම රසයි. ඒ වගේම මේ රෝස මල් වලින්ම ටෙඩිස්ලා හදලා දාලා තිබුණා. ඉතින් මම ඔයාලටත් හැපි වැලන්ටයින්ස් ඩේ කියලා විශ් කරනවා. මිල්ක කියන්නේ නම් මං ආසම චොකලට් බ්‍රෑන්ඩ් එක. මං හරි ආසයි ඒ බ්‍රෑන්ඩ් එකට. ඒ වගේම ෆෙරර් රොචත් එහෙමයි. කොස්කෝ එකේ සමහර කෑම ජාති ටෙස්ට් කරලා බලන්න දෙනවා අපිට. ඉතින් මේ අපේ මියුත් ඇපල් කෑල්ලක් තමයි ඔය ටෙස්ට් කර ඉන්නේ. අපිට මේ විදියට කුකුලෙක් ගන්න තියෙන්නේ කොස්කෝ එකේම විතරයි. ඉතින් මම මේකට ආවොත් අනිවාර්යයෙන්ම මේක ගන්නවම. මේ අපි දැන් ලෑස්ති වෙන්නේ කෑම කන්න යන්නයි. මම නම් ගත්තේ එතනින් පීට්සා ස්ලයිසස් එකක්. ඒතර හස්බන්ඩ් නම් ගත්තේ හොට් ඩොග් එකක්. අපේ මියුට නම් අරන් දුන්නේ අයිස්ක්‍රීම්. පේනවනේ අයිස්ක්‍රීම් කන හරි රුසියක්. ඉතින් යාට හැන්ද ඕනි කියලා ඉල්ලනවා යාට කන්න. ඉතින් දැන් හරි කෝලා.
ඉතින් අපි කොස්කෝ එකෙන් කෑමත් කාලා එළියට එනකොට හොඳටම හවස් වෙලා වගේ තිබුණා. ඉතින් මේ කළුවර වැටලා වගේ තිබුණාට තාම හවස 5ට වගේ තමයි තිබුණේ. මේ තියෙන ටෝකියෝ ඉන්ටීරියර් එක. අපි කොස්කෝ එකට ගිහිල්ලා මේ ටෝකියෝ ඉන්ටීරියර් එකට තමයි අපි ගියේ. ඉතින් ඒකෙත් අපි චුට්ටක් ඇවිදලා තියෙන බඩු ටික බලලා තමයි අපි හැමම ගෙදර ආවේ. එහෙනම් යාළුවනේ අපි ආයෙ දවසක හමු